පව් පළදීම ප්‍රමාද වෙන්නේ පින නිසාමයි. පව් පළ දෙන්නේ අකුසල් නිසාමයි. සංසාරේ කරගත්ත විවිධාකාර අකුසල කර්ම නිමක් නැතුව එක දිගට එළඹිලා අපේ ජීවිතවලට විවිධාකාර කරදර එළඹෙන්න පටන් ගන්නේ මේ කර්ම පළ දෙන්න පටන් ගන්නකොට. අපි නිකන් සාමාන්‍ය උදාහරණයක් ඇටියට කතා කළොත් කෙනෙක් කරන ව්‍යාපාර කටයුතුත් අසාර්ථක වෙනවා. එදිනෙදා රැකියා කටයුතු කරන ස්ථානවලත් විවිධාකාර ප්‍රශ්න ඇවිල්ලා ඒ තැන්වලත් හරියට කරදර ඇති වෙන්න පටන් ගන්නවා. ගෙදර දොරෙත් කරදර ඇති වෙන්න පටන් ගන්නවා. දූ දරුවන්ට පවා නිමක් නැතුව ලෙඩ රෝග ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් ආයතනවලත් ප්‍රශ්න, ගෙදර දොරෙත් ප්‍රශ්න, මිල මුදල් ප්‍රශ්න, සමහරට අඹු සැමියන්ගේ ප්‍රශ්න, මේ විවිධාකාර ප්‍රශ්න හැම පැත්තෙම ගොඩ ගිහිලා මිනිහෙක් නිකන් පිස්සෙක් වගේ වෙනවා. උම්මත්තකෙක් වගේ වෙනවා. ඉතින් සමහර වෙලාවට ඔය අතරේ අහන්න ලැබෙනවා අපලයක් තියෙනවා කියලා. එනිතනි බුදුදහමේ අපල කියලා જાතියක් නැහැ. බුද්ධ ආගමේ තියෙන්නේ කර්ම කියලා જાතියක්. ඒතර මේ සාංශාරික කර්ම එළඹිලා විපාක දෙන්න සැරසෙන එක තමයි මේ අපල කියලා කියන්නේ. ඒතර විකල්පයක් හැටියට අපිට මොකද්ද කියන්නේ අපලවලට? අපිට කිසියම් නක්ෂාස්ත්‍ර වේදිකෙක් හරි කවුරු හරි කෙනෙක් කියනවා ඊට පස්සේ බෝධි පූජා මෙච්චරක් තියන්න. මේ වාගේ පින්කම් ටිකක් කරන්න. එතකොට මේක අඩු වෙලා යයි කියලා. ඉතින් එහෙම කීවට පස්සේ අපි පටන් ගන්නවා බෝධි පූජා කරන්න. හැබැයි ඉතින් බෝධි පූජා 3ක්, බෝධි පූජා 7ක්, බෝධි පූජා 21ක් ඔය වාගේ කරගෙන යනකොට අර තිබුණ ප්‍රශ්න ටික ටික මගහැරලා යන්න පටන් ගන්නවා. වෙනතේ අපිට ආය බෝධි පූජාවක් කරන්න මතක් වෙන්න නම් සමහරලාට ආය ප්‍රශ්න ගොඩක් එන්න ඕනේ. අපි හිතන්නේ මේ එක දිගට පින්කමක් කරනකොට තමයි මේ කර්ම ටික ක්‍රමානුකූලව ඇත් වෙන්නේ කියලා. බෝධි පූජාවක් කරන්න ගියහම සුළුපටු කුසල් කන්දරාවක්ද අපි රැස් කරගන්නේ. අපි හිතන්නේ ඒක නිකන් සාමාන්‍ය පින්කමක් කියලා. එහෙම හිතන නිසාම රැස් වෙන්න තියෙන අසීමාන්තික කුසලයක් සීමා වෙනවා වෙන්න පුළුවන්. මොකද අපේ සැලකිල්ල අඩු වෙනවනේ. නමුත් පින්නතුනි මතකද මිලිඳු මහරජුරු රහතන් වහන්සේලා කෝටි 100කට ප්‍රඥාවෙන් අභියෝග කළෙත් බෝමලු යමදපු කොළ ටික විසි කරලා කරපු ප්‍රාර්ථනාවක් නිසා කියලා. වෙන කෙනෙක් ඇමදපු කොළ ටික විසි කරලා එච්චර බලවත් ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන් නම් ඒ බෝධීන් වහන්සේ අරමුණු කරගෙන කරන පූජාව හරි සතුටින් ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් සිද්ධ කළා නම් කොහොම ආනිසංසයිද? ඉතින් ওই පූජාවට ගියාම අපි මලුවාම දිනවා, රොඩු ඉවත් කරනවා, සමහරට බෝමලුව යමදලා නවතින්නේ නැහනේ අපි සෑමලුවත් අමදිනවා, විහාර මන්දිරෙත් අමදිනවා, සමහරලාට විහාරස්ථානයේ සියලු මිදුල් අමදිනවා, මල් ආසන පිරිසිදු කරනවා, පහන් පිරිසිදු කරනවා. මේ කීයක් පින්කම් කරගන්නවද? ඒ වාගේ කුසල කර්මයන් ජීවිතේට નિરાයාසයෙන් අපිට එකතු කරගන්න පුළුවන්. අපිට විහාරස්ථානයකට ගිහිල්ලා එහෙම පින්කම් කරගන්න තියෙන අවස්ථා කොච්චර අපි මග ඇර ගන්නවද නිකම්ම කාලේ නාස්ති කරලා. දැන් අපි කලින් ධර්මානුශාසනාවේදී කතා කළා මේ චෛත්‍ය වහන්සේ ඇසුරු කරගෙන කරන සුළු පින්කම නමුත් මොනතරම් මහත්ඵලද කියන කාරණාව. ඉතින් බෝධීන් වහන්සේ ආශ්‍රය කරගන්න පින්කමත් තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන්ම කරන පින්කම්. ඉතින් ඒසා සුවිශාල පින්කම් කෙරෙන්න ඵල දෙන්න තියෙන කර්ම අපෙන් ඈත් වෙන එක තමයි වෙන්නේ. ඉතින් ඒකයි සඳහන් කළේ කරන හැම කර්මයක්ම එකම විදිහට ඵල දෙනවා නම් අපිට නිවන් දකින්න කාලයක් එන්නේ නැහැ පින්නතුනි. නමුත් ඒවා මගහැරෙන්න පින්කම් කරන්න ඕනේ කියලා. පව් ඵල දීම ප්‍රමාද වෙන්නේ පින නිසායි.
පව් පළ දෙන්න පටන් ගන්නෙ දිගින් දිගට අපේ කුසලයේ දුර්වල වෙන්න පටන් ගන්නකොට. ඒ නිසා හැම වෙලාවෙම අපි කුසල් පැත්ත බලවත් කරලා තියෙන්න ඕනේ.